හරි සුබ දවසක් වේවා දුව දරුවෝ හැමෝටම. ඔන්න එහෙනම් මම පොරොන්දු වෙච්ච විදිහටම හාඩි වයින්බර්ග් තියරිය උගන්වන්න තමයි ඒ කියන්නේ මේ වීඩියෝ එක අරගෙන එන්නේ. එතකොට හාඩි වයින්බර්ග් තියෙන්නේ අපට 6 වෙනි පාඩමේ. 6 වෙනි පාඩම 2026 දරුවන්ට මේ වෙනකොට 6 වෙනි පාඩම පටන් අරන් 6 වෙනි පාඩමේ තමයි ඉන්න ඕනේ. ඒකේ අන්තිමට තියෙනවා මේ හාඩි වයින්බර්ග් තියරි එක. මේකට අපි ගහන ප්‍රවේණිය කියලාත් කියනවා. එතකොට 2026 දරුවෝ මේ වෙනකොට මේ පාඩමත් එක්ක ගැටෙන නිසාවෙන්ම විශේෂයෙන්ම මේ වීඩියෝ එක අරගෙන එනවා හාඩි වයින්බර්ග් තියරියෙන් කොහොමද ගානක් හදන්නේ? ඒක මහා අමාරු දෙයක් නෙමෙයි කියන එක කියා දෙන්න. එතකොට මෙතෙන්දී ලොකු සංකීර්ණ ගණිත සංකල්ප දාලා මම මේ වීඩියෝ එක කරන්නේ නැහැ. මේක බයෝ කරන දරුවෙක්ට ලේසියෙන්ම මතක තියාගෙන මේ ගාන ඇප්ලයි කරගෙන MCQ එකක උත්තරය හරි ගස්සගන්නේ කොහොමද කියන එක තේරුම් කරන්න තමයි සරලම විදිහට තේරුම් කරන්න බලාගෙන තමයි මේ තියරි එක අරගෙන එන්නේ. හරිද? එතකොට මෙතෙන්දී ගොඩාක් ලොකු සංකල්ප ගණිත සංකල්ප මේක එන්නේ මෙහෙමයි අර එහෙම කතන්දර මෙතන නෑ. සරලව තියරිය කියා දෙන සරලව කොහොමද ගානට මේක ඇප්ලයි කරගන්නේ කියන කතාව ඉතා කෙටි වීඩියෝ එකකින් අරගෙන එන්න තමයි මේ උත්සාහය දරන්නේ. ඒ විතරක් නෙමෙයි 2026 දරුවන්ට අපේ පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. රිවිෂන් ඇන්ඩ් පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. නම්බර් 11 ඔන්ලයින් ලංකාවෙම ඉන්න ඕනම දරුවෙක්ට සහභාගී වෙන්න පුළුවන්. එතකොට නම්බර් 10 රත්නපුර සයන්ස් සෙන්ටර් ආයතනයේදී අපි ෆිසිකල් ක්ලාස් එක පටන් ගන්නවා උදේ 8:05. ඒ විතරක් නෙමෙයි නම්බර් 11 ඇහැලියගොඩ අපි ෆිසිකල් ක්ලාස් එක පටන් ගන්නවා. අපේ ගෲප් ක්ලාස් එක පටන් ගන්නවා. ඉතින් කැමති දරුවෙක්ට සහභාගී වෙන්න පුළුවන්. පහළ තියෙන WhatsApp නම්බර් එකට කත් මැසේජ් එකක් දාලා අපේ ගෲප් වලට සම්බන්ධ වෙලා මේ කොටස් ටික ආවරණය කරගන්න පුළුවන්. එතකොට හාඩි වයින්බර්ග් කියන සමතුලිතතාවය අරගෙන එන්නේ හාඩි සහ වයින්බර්ග් කියලා දෙන්නෙක්නේ. එතකොට මේ දෙන්න එක්කෙනෙක් ගණිතඥයෙක් අනිත් එක්කෙනා චිකිත්සකවරයෙක්. ඉතින් මේ දෙන්න මේ අරන් එන තියරිය මොකටද ගැලපෙන්නේ? මේක මේ පරිණාමණය නොවන ගහණයකට තමයි මේ කතාව ඇප්ලයි වෙන්නේ. එයාලා කියනවා පරිණාමණය නොවන ගහණයක ඇලිල සංඛ්‍යාතය නියතයි කියලා. පරිණාමණය නොවන කොහොමද මේ පරිණාමණය නොවන ගහණයක් තීරණය කරන්නේ? හාඩි සහ වයින්බර්ග් කියපු විදිහට පරිණාමණය නොවන ගහණයක ප්‍රධාන ලක්ෂණ නැත්නම් එහෙම ඒ කියන්නේ ඒ වගේ ගහණයක් පවත්වාගෙන යන්න සැලකිය යුතු කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි ඒක ඇතුලේ එවැනි ගහණයක කීයටවත් විකෘති සිද්ධ වෙන්න බෑ. පරිණාමණය නොවන ගහණයක් නම් මේ අපි කතා කරන්නේ හාඩි සහ වයින්බර්ග් කියපු විදිහේ ගහණයක් වෙන්න නම් අනිවාර්යයෙන්ම බැරි වෙලාවත් විකෘති ඇති වෙන්න බෑ. ඒ විතරක් නෙමෙයි ස්වභාවික වර්ණය සිද්ධ වෙන්න බෑ. ඒ කියන්නේ අර දැන් අපේ ගහනවල සාමාන්‍ය මානව ගහණය ගත්තොත් කසාද බඳින්න කෙනෙක් අපි හොයා ගන්නවා. ඒකට සත්ත්ව ලෝකේ පවා තියෙනවා පුතේ වර්ණය. ඒ කියන්නේ ස්වභාවිකව වර්ණය කරනවා. සුදුස්සා කවුද කියලා තෝරා ගන්න උත්සාහ කරනවා. ඉතින් එහෙම දෙයක් පරිණාමණය නොවන ගහණයක වෙන්න බෑ කියලා තමයි හාඩි සහ වයින්බර්ග් ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ ආ කියනවා තෝරාගෙන සංසේචනයක් නෙමෙයි හමු සංසේචනයක් තමයි සිද්ධ වෙන්නේ. සංසේචනය සඳහා භාවිතා කරන ජීවියව අර තෝරා ගැනීමකින් තොරව ලබා ගන්න ඕනි කියලා තමයි යාලා කියන්නේ. එතකොට එදෙන කියනවා ඒ පරිණාමණය නොවන ගහණයක තිබිය යුතු අනිත් ලක්ෂණයේ විදිහට ඒක ඉතා විශාල වෙන්න ඕනි කියලා. හරිද? ඉතා විශාල ගහණයක් වෙන්න ඕනි. මොකද සුළු හරි වශයෙන් අර දේවල් සිද්ධ වුණොත් ඒක නොසලකිය හැකි තරම් කුඩා බවට පත් වෙන්න ඕනි. ඒක නිසා අතිශය විශාල ගහණයක් වෙන්න ඕනි මේ කතා කරන හාඩි සහ වයින්බර්ග් කියපු තියරි එක තියෙන්න නම්. හරිද? එයා ඒකට කියන අවසාන කතන්දරේ තමයි ඒ ගහණයට ආගමනයක් විගමනයක් වෙන්න බෑ. ඒ කියන්නේ ඒ ගහණය ඇතුළට පිටස්තර කෙනෙක් එන්නත් බෑ. ඒ ගහණයෙන් කෙනෙක් පිටස්තරයට යන්නත් බෑ කියලා. හරිද? ඉතින් ඔන්න ඔය විකෘති සිදු නොවීම, ඊට පස්සේ ස්වභාවික වර්ණයේ සිදු නොවීම, ඊට පස්සේ අහඹු සංසේචනය, ඊට පස්සේ අපි කතා කරන මොනවාද ගහණය ඉතා විශාල වීම, ආගමන විගමන රහිත වීම, ඔය කියන කතන්දර ටික හරිද? ඔය කියන කතන්දර ටික වෙනවා නම් හාඩි සහ වයින්බර්ග් කියනවා ඒ ගහණය පරිණාමණය වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ ප්‍රවේණිය හඳුන්වනවා පුතේ ගහන ප්‍රවේණිය කියලා. ඉතින් මේ ප්‍රවේණිය පොඩි කන්සෙප්ට් එකක් තියෙනවා. සමීකරණ දෙකක් දාලා ගණන් ටිකක් හදන්න අපිට තියෙනවා. එතකොට මේ සමීකරණ ඇප්ලයි කරන විදිහ ගැන මම ඔයාලට කියා දෙන්නම්. හරි. අපේ ගහණයක ජීවීන් ඉන්නවනේ. සාමාන්‍යයෙන් දෙන්නෙක්ගේ දේවල් එකතු කරලා හදා ගන්නකොට ඒ ජීවීන් ද්විගුණ ජීවීන් බොහොමයක් ද්විගුණ ජීවීන් ඉන්නේ. ඔය ද්විගුණ ජීවියෙක්ට තියෙනවා ජානයක්, තොරතුරු අඩංගු ජානයක්. ඔය ජානයක තොරතුරු අඩංගු වෙච්ච විකල්ප ස්වරූපයන් එහෙමත් නැත්නම් ඇලීල දෙක ගානේ තියෙනවා. හරිද? එතකොට ජානයක ඇලීල දෙකක් තියෙනවා. හරිද? අම්මගෙන් සහ තාත්තගෙන් ලැබිච්ච ඇලීල දෙකක් තියෙනවා. එතකොට ඔය ඇලීල ගහණයක් ඇතුලේ තියෙන්න
ඕනි ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ප්‍රමුඛ සමයුග්මක, අනිත් එක තමයි නිලීන සමයුග්මක, අනිත් එක තමයි විෂම යුග්මක. ප්‍රමුඛ සමයුග්මක, නිලීන සමයුග්මක. ඒ කියන්නේ මොකද්ද? ඒ දෙකම එකතු කරලා ගත්තොත් පොදුවේ අපි කියනවා සමයුග්මක. ඒ කියන්නේ ජානේ සතුව තියෙන ඇලීල දෙකම එක සමාන නම් හරිද? අපි කියනවා සමයුග්මකයි කියලා. ද්විගුණ ජීවියෙක් සතුව තියෙන ජානයක අඩංගු ඇලීල දෙකම සමාන නම් අපි කියනවා සමයුග්මකයෙක් කියලා. ඒ ඇලීල දෙක එකිනෙකට විෂමයි නම්, අසමාන නම් අපි යාට කියනවා විෂම යුග්මක කියලා. සමයුග්මක කියන එක කොටස් දෙකකට අපිට කාණ්ඩ කරන්න පුළුවන්. එකක් ප්‍රමුඛ, අනිත් එක නිලීන. ඔයාලා දන්නවා ප්‍රවේණියේදී ප්‍රමුඛ කියන්නේ මොකද්ද? ඇලීල දෙකක් තියෙනකොට ඒ ඇලීල දෙකෙන් පුතේ අර රූපානුදර්ශයට ප්‍රකාශ වෙන කෙනාට අපි කියනවා ප්‍රමුඛ ඇලීලය කියලා. හරිද? නිලීන ඇලීලය කියන්නේ මොකද්ද? අර ප්‍රමුඛ ඇලීලය විසින් යටපත් කරන ඇලීලයට අපි කියනවා නිලීන ඇලීලය කියලා. එතකොට ප්‍රමුඛ සමයුග්මක කියලා ජානයක් ඇලීල දෙකක් අපිට හොයාගන්න පුළුවන් ගහණයක් ඇතුලේ නිලීන සමයුග්මක. ඒ කියන්නේ ප්‍රමුඛයෝ දෙන්නෙක් එකට ඉන්න විදිහ, නිලීනයෝ දෙන්නෙක් එකට ඉන්න ආකාරය ඇලීල කට්ටල අපිට හොයාගන්න පුළුවන් ගහණයක් ඇතුලේ. උදාහරණයක් විදිහට ගත්තොත් මම මෙතෙන්දී කැපිටල් T අක්ෂරය ප්‍රමුඛයි කියලා සලකන්න, සිම්පල් T අක්ෂරය නිලීනයි කියලා සලකන්න. හරිද? ප්‍රමුඛ සමයුග්මක අවස්ථාවක් නම් මෙන්න මේ ස්වරූපයෙන් එන්න ඕනේ. නිලීන සමයුග්මක අවස්ථාවක් නම් මෙන්න මේ ස්වරූපයෙන් එන්න ඕනේ. ඒක විෂම යුග්මක අවස්ථාවක් නම් ಜಾති දෙකෙන් දෙන්නම සම්බන්ධ වෙන්න ඕනේ. මම මෙතෙන්දි ගත්තේ කැපිටල් T ප්‍රමුඛයි, සිම්පල් T නිලීනයි කියලා. හරිද? එතකොට මම මොකද්ද මෙච්චරලා කිව්වේ? ද්විගුණ ජීවියෙක්ගේ ජානයක් තියෙනවා. ජානයට ඇලීල යුගල් විදිහට තමයි තියෙන්නේ. ඇලීල යුගල් පිහිටන සමස්ත ගහණයකම ඇලීල යුගල් පිහිටන ආකාර තුනක් තියෙනවා. ඒ තුන තමයි ප්‍රමුඛ සමයුග්මක, නිලීන සමයුග්මක, විෂම යුග්මක. හරිනේ? සමයුග්මක කිව්වේ එකම ජාතිය අයලා එකම ජාතිය ඇලීල දෙකක් පිහිටීම. විෂම යුග්මක කිව්වේ ජාති දෙකක ඇලීල දෙකක් පිහිටීම. ප්‍රමුඛ කිව්වේ රූපානුදර්ශයට ප්‍රකාශ වෙන කෙනා. නිලීන කිව්වේ ප්‍රමුඛයා විසින් යටපත් කරන කෙනා. ඔය සරල කරුණු ටික මතක තියාගත්තා නම් ඇති. ගහන ප්‍රවේණියට යනකොට ගහන ප්‍රවේණියේදී මේ ප්‍රමුඛ, නිලීන කියන කට්ටිය හඳුන්වන්න විශේෂ අක්ෂර දෙකක් පාවිච්චි කරනවා. ඒ තමයි සිම්පල් P සහ සිම්පල් Q. හරිද? ගහන ප්‍රවේණියක සාමාන්‍යයෙන් ප්‍රමුඛ සමයුග්මක නැත්නම් ප්‍රමුඛයා හඳුන්වන්න පාවිච්චි කරන්නේ සිම්පල් P කියන අක්ෂරය. නිලීනයා කියන හඳුන්වන්න පාවිච්චි කරන්නේ සිම්පල් Q කියන අක්ෂරය. හරිද? මම මේ අක්ෂර දෙක ගැන විතරයි කතා කරේ. තාම සංඛ්‍යාතයන් වලට ආවේ නැහැ. එතකොට අපි මේ කතා කරන්නේ ගහන ප්‍රවේණිය. එහෙමත් නැත්නම් අපි කියන්නේ පුතේ ගහණයක් ඇතුලේ පරිණාමණය වෙනවද නැද්ද කියන එක බලන්න පාවිච්චි කරන ගණිත සංකල්පයක් තමයි මේ ගහන ප්‍රවේණිය කියලා කියන්නේ. හරිද? හාඩි සහ වයින්බර්ග් කියනවා පරිණාමණය නොවන ගහණයක ප්‍රමුඛ සමයුග්මකයාගේ සංඛ්‍යාතයයි, නිලීන සමයුග්මකයාගේ සංඛ්‍යාතයයි, විෂම යුග්මකයාගේ සංඛ්‍යාතයයි යන තුනම එකතු කරාට පස්සේ ඒ තුන් දෙනාගේම එකතුව ඒ ගහණය පරිණාමණය වෙන්නේ නැත්නම් ඒ තුන් දෙනාගේම එකතුවේ පූර්ණ සංඛ්‍යාව 1යි කියලා යා සලකනවා. ඒක තමයි යාගේ concept එක. හරි. අපි බලමු මේකෙදි කොහොමද ඒ ටික apply වෙන්නේ කියලා. ඇලීල සංඛ්‍යාතය. මේකෙදි ඔයාලට හැමතිස්සෙම ඇහෙන වචනයක් තමයි සංඛ්‍යාතය කියන වචනේ. මොකද්ද මේ සංඛ්‍යාතය? මේකට හොඳ ප්‍රොෆෙෂනල් නිර්වචන තියෙනවා පුතේ. හරිද? හැබැයි මේ වෙලාවේ ඔයාලට ගාන හදාගන්න මේක මොකද්ද කියන එක අවබෝධ කරගන්න එක මත තමයි මම මේක කියා දෙන්නේ. මේක සමහරක් විට ප්‍රොෆෙෂනලි ගත්තාම වරදින්නත් පුළුවන්. මේ නිර්වචනය වරදින්නත් පුළුවන්. හැබැයි ඔයාලට ගාන හදාගන්න මේ අයිඩියා එක ඔළුවේ තියාගත්තා නම් හොඳටම ඇති. හරිද? සංඛ්‍යාතයක් කියන්නේ මොකද්ද? සංඛ්‍යාතයක් කියලා කියන්නේ මොකක් හරි ලොකු බල්ක් එකකින් මොනවා හරි දෙයක් අපි ස්පෙසිෆයි කරනවා නම් ඒ ස්පෙසිෆයි කරන දේ තියෙන ප්‍රමාණය. උදාහරණයක් ගත්තොත් අඹ 10ක් තියෙනවා. අඹ 10ක් තියෙනවා. ඔය අඹ 10න් 10 ඇතුලේ දොඩම් ගෙඩි දෙකක් තියෙනවා. හරිද? දොඩම් දෙකක් තියෙනවා. මම වාගෙන් අහනවා දොඩම් සංඛ්‍යාතය කීයද කියලා. අපිට මේක පෙන්වන්න පුළුවන් සමස්ත ගොඩි ගාන 12යි. 12න් දෙකක් තමයි දොඩම් කියලා කියන්නේ. කියන්නේ අර සම්පූර්ණ ගානට සම්පූර්ණ ප්‍රමාණයට
අපි අදාළ කරන එක දරන අනුපාතය තමයි අපි මේ සංඛ්‍යාතයක් කියලා සලකන්නේ. සමස්ත ගාන ගෙඩි වර්ග 12යිනේ. 12න් දෙකක් තමයි දොඩම් කියලා කියන්නේ. අපිට මේක දශම සංඛ්‍යාවයකට ගන්න පුළුවන්. හරිද? ඉතින් සංඛ්‍යාතය කියන වචනේ ඔයාලට මේ හාඩි වයින්බර්ග් තියරිදී සෑහෙන්න හම්බ වෙනවා. සංඛ්‍යාතය කියන කතන්දරය ඕක තමයි. මම මේක ඔයාලට මෙහෙම කියා දෙන්නම්. අපි බලමු දැන් ගානක් ඇප්ලයි කරලා ගහණයක මේ අපි මේ දැන් කතා කරන ගහණය හාඩි වයින්බර්ග් සමතුලිතතාවයට ගැලපෙනවද කියලා. හරිද? මම ඔයාලට මෙහෙම කියනවා. යම්කිසි මල් ගහණයක් තියෙනවා. ඒ කියන්නේ මල් ගොඩක් තියෙනවා. ඒ මල් ගහණය සාමාන්‍යයෙන් පුතේ 500යි. හරිද? මල් ගහණය 500යි. ඒ මල් ගහණයක් ඇතුලේ මල් කියලා කියන්නේ අපි දීගුණ ජීවියෙක් නේ. එතකොට මේ මල් ගහණය ඇතුලේ ඇලීලා කීයක් තියෙනවද? එක ජීවියෙක්ගේ ජානයකට ඇලීලා තියෙනවා කීයක්ද? දෙකක්. එහෙනම් මේ මල් ගහණය ඇස්සේ නිලීන ප්‍රමුඛ වගේ ඇලීල සමස්ත සංඛ්‍යාව කීයද? ඇලීල සමස්ත සංඛ්‍යාව මේක වැඩි වෙන්න ඕනි 2කින්. එහෙනම් කීයද පුතේ? 1000යි. හරිද? මේ 1000 ඇස්සේ දැන් අපි ගාන හැදෙන්න ඕනි මල් 500ක් තියෙනවා. මේ මල් 500 ඇස්සේ නිලීන ඇලීල 200ක් තියෙනවා. ප්‍රමුඛ ඇලීල 800ක් තියෙනවා. හරිද? ඔන්න නිලීන ප්‍රමුඛ ඇලීල 800ක් තියෙනවා. එතකොට මල් 500යි තියෙන්නේ. මල් 500 ඇස්සේ එහෙනම් ඇලීල කීයක් තියනවද? ඇලීල 1000ක් තියෙනවා. ඒ ඇලීල 1000න් 200ක් නිලීනයිලු 800ක් ප්‍රමුඛයිලු. ඔයාගෙන් අහනවා ප්‍රශ්නයක් මේ ගහණය ඇතුලේ ප්‍රමුඛ ඇලීල සංඛ්‍යාතය කීයද? නිලීන ඇලීල සංඛ්‍යාතය කීයද කියලා. හරිද? ප්‍රමුඛ ඇලීල සංඛ්‍යාතය. අහන්නේ ඇලීලයක්නේ, එක ඇලීලයක්. එතකොට පුතේ මේ හාඩි වයින්බර්ග් තියරියේදී එක ඇලීලයක් ගැන සාකච්ඡා කරනකොට අපි කියමුකෝ ප්‍රමුඛ ඇලීල කියලා. ප්‍රමුඛ ඇලීල සංඛ්‍යාතය. හරිද? එක ඇලීලයකට සංඛ්‍යාතය අපි හඳුන්වනවා පුතේ සිම්පල් p කියලා. එතකොට සිම්පල් p ගන්නේ සමස්ත ඇලීල සංඛ්‍යාතය 1000යි. 1000න් 800ක් තමයි කීයද? 800ක් තමයි p කියලා කියන්නේ. හරිද? එතකොට නිලීන ඇලීල සංඛ්‍යාතය. එක ඇලීලයක් ගැන කතා කරන්නේ. හරිද? එක ඇලීලයක්. ඇලීල දෙකම ගැන නෙමෙයි. හරිද? එක ඇලීලයක සංඛ්‍යාතය. ප්‍රමුඛයි කියලා කතා කරන අපි දන්නා ජානයක ඇලීල දෙකක් තියෙනවා. හැබැයි ඒ දෙකෙන් එකක සංඛ්‍යාතය තමයි මේ කතා කරන්නේ. එකක සංඛ්‍යාතය මෙච්චරකින් මෙච්චරයි. එතකොට එකක සංඛ්‍යාතය හඳුන්වන්න අපි පාවිච්චි කරන හාඩි වයින්බර්ග් තියරියේදී අපි පාවිච්චි කරන සංකේතය තමයි නිකම්ම සිම්පල් p. ඔයා ගානක් දැක්කම හැමතිස්සෙම බලන්න ඕනේ මේක ඇලීලයද කියලා. ඇලීලය නම් ඔයා එකට ගන්න ඕනේ අක්ෂරේ සිම්පල් p. නිලීන ඇලීලයක් නම් ඒකේ අක්ෂරේ පුතේ q. හරිද? q කියලා කියන්නේ සිම්පල් q. එතකොට ඒක සංඛ්‍යාතය මෙන්න මෙහෙමයි. ඔක සුළු කරලා අපිට දශම ස්ථාන වලින් ගන්න පුළුවන්. එහෙනම් නිලීන ඇලීලේ. නිලීන ඇලීල යුගලේ නෙමෙයි. හරිද? නිලීන ඇලීල යුගලේ. එහෙමත් නැත්නම් නිලීන ජීවියාගේ නෙමෙයි. නිලීන ඇලීල යුගල කියනකොට අපිට නිලීන ජීවියා කියන්නත් පුළුවන්නේ. මොකද ජීවියෙක් සතු ඇලීල දෙකක් තියෙනවනේ. හරිද? නිලීන ඇලීල යුගලේ නෙමෙයි මේ අහන්නේ. එක ඇලීලයක ප්‍රමුඛ ඇලීල සංඛ්‍යාතය p. නිලීන ඇලීලයක සංඛ්‍යාතය q. හරිද? අපිට මෙහෙම ගන්න පුළුවන්. හරිද? අපිට මේක දශම සංඛ්‍යාවක් විදිහට ගත්තාම p කියන එක අපිට සංඛ්‍යාතය ගන්න පුළුවන් 0.8යි. q කියන එක අපිට සංඛ්‍යාතය ගන්න පුළුවන් 0.2යි. ඔයාලට ගණන් හදනකොට වැදගත් වෙන පළවෙනිම සමීකරණය තමයි පුතේ හාඩි සහ වයින්බර්ග්ගේ තියරියේදී කතා කරනවා සමස්ත ගහණයක නිලීන ඇලීල නිලීන ඇලීල සංඛ්‍යාතය සහ ප්‍රමුඛ ඇලීල සංඛ්‍යාතය කියන දෙන්නගේ එකතුව එකයි කියලා. ඒ කියන්නේ හාඩි සහ වයින්බර්ග් කියනවා ඒ කියන්නේ මුළු ගහන බලන්න නිලීන ඇලීල 200යි. හරිද? එතකොට ප්‍රමුඛ ඇලීල 800යි. එහෙනම් මේ දෙන්නගේ එකතුව මුළු ගහණේම ඇලීල සංඛ්‍යාව විදිහට සලකන්න පුළුවන් නේ. එහෙනම් හාඩි සහ වයින්බර්ග් කියනවා මේ විදිහට ගත්තාම p ධන q සමානයි 1යි කියලා. එතකොට ඔයාගේ අහන ගානේ ඔයා ඉස්සෙල්ලාම බලන්න ඕනි ඔයාට හින්ට් එක දීලා තියෙන්නේ p වද q වද කියලා. එහෙම හින්ට් එක දීලා තියෙන කෙනා කවුද කියලා බලලා ඔයාට පුළුවන් ඒක මේ සමීකරණයට ආදේශ කරලා
දීලා නැති කෙනාගේ අගය නිර්මාණය කරගන්න. හරිද? එතකොට හාඩි වයින්බර්ග් සමතුලිතතාවයේදී ගණන් හදනකොට අපිට ඉස්සෙල්ලාම ඇප්ලයි කරන්න පුළුවන් සමීකරණය තමයි මෙන්න මේක. හරි. මේ ටික තේරුණාද? ඒක ප්‍රශ්නයක් නෑ නේද? දැන් අපි ගියේ තනි ඇලීලයක් ගැන විතරයි. අපි දැන් බලමු ගහණය කර අපි කතා කරපු සමයුග්මක විෂමයුග්මක කතන්දරයට යනකොට මේ සමීකරණය වෙනස් වෙන්නේ කොහොමද කියලා. හරි. දැන් ওই විදිහට p ධන q සමාන 1යි කියලා අපි එක සමීකරණයක් ගත්තානේ. හාඩි සහ වයින්බර්ග් කියනවා මේ ඇලීල කතන්දරයත් එක්කනේ. මේක ඇලීල නැතුව ජීවීන්ට අනුව ගත්තොත් ගහණයක ගත්තොත් ඒ ගහණයක අර මං කිව්ව જાතියේ මුලින්ම ඔයාලට මෙන්ෂන් කරපු જાතියේ මෙන්ෂන් කරපු જાතියේ අපිට තියෙනවානේ ගහණයක තියෙන ඇලිලාකාර තුනක් ස්වරූප තුනක්. එහෙම ස්වරූප තුනක් ගත්තොත් එහෙම ඒ ස්වරූප තුනට අදාළව ගහණයක් පරිණාමණය නොවන ගහණයක කතන්දරය කොහොමද කියන එක මේ කතා කරන හාඩි සහ වයින්බර්ග් කියා දීලා තියෙනවා. අපි ගත්ත ප්‍රමුඛ ඇලීලය. ප්‍රමුඛ ඇලීලයක සංඛ්‍යාතය අපි හඳුන්වන්නේ සිම්පල් q වලින්. එතකොට ප්‍රමුඛ සමයුග්මකයක් සතු ඇලීල දෙකක් තියෙනවා. හරිද? ප්‍රමුඛ සමයුග්මකයක් සතු ඇලීල දෙකක් තියෙනවා. එහෙනම් ප්‍රමුඛ සමයුග්මකයේ මෙතන සමා වෙන්න මම අක්ෂර දෙක වෙනස් කරලා තියෙන්නේ. මේක q මේක p. හරිද? ප්‍රමුඛ නම් p හරිද? සමයේ මොනවාද? ප්‍රමුඛ සමයුග්මකයකට සතු. ඒ කියන්නේ ඇලීල දෙකක් තියෙනවා. මෙතන කතා කරලා තියෙන්නේ එක ඇලීලයයි. අපි දැන් කතා කරන්න යනවා ඇලීල දෙකක් ඉන්න ජීවියෙක් ගැන. එහෙනම් එයා ගාව තියෙන එක අපි ගන්නවා පුතේ p වර්ගය කියලා. අපි නෙමේ හාඩි වයින්බර්ග්ස් තියරියේදී. හරිද? සමයුග්මකයක් නැත්තම් ප්‍රමුඛ ජීවියෙක්. හරිද? ප්‍රමුඛ ජීවියෙක්, ප්‍රමුඛ සමයුග්මකයක්, ප්‍රමුඛයෙක් ඔහොම කියලා කියනවා නම් සිම්පල් p. නිලීන සමයුග්මකයක් ගත්තොත් මෙතන තියෙන එක නිලීන ඇලීලයයි q. එහෙනම් සමයුග්මකයක් නම් ඒකේ ඇලීල දෙකක් තියෙනවා. අපි ඒක හඳුන්වනවා සිම්පල් q වර්ගය කියලා. හරිද? විෂම යුග්මකයක්. ඔයාලා දන්නා මෙන්ඩලියේ ප්‍රවේණියේදී විෂම යුග්මකයෝ දෙන්නේ ක්‍රොස් කරනකොට හරිද? මෙහෙම හිතන්නකෝ කැපිටල් R සිම්පල් R ක්‍රොස් කැපිටල් R සිම්පල් R. මේ වගේ ගහණයකදී ජන්මාණු විදිහට යන්නේ මෙයාලානේ පුතේ. ඔය යන්නේ ජන්මාණුනේ. එතකොට හදන්න පුළුවන් ජීවීන් කීයද? ජීවීන් 4 දෙනෙක්. හරිද? කවුද හදන්න පුළුවන්? කැපිටල් ප්‍රමුඛ සමයුග්මකයක්, විෂම යුග්මකයක්, නිලීන සමයුග්මකයක්. කොහොමද හදන්න පුළුවන්? ඉතින් ඔන්න විෂම යුග්මකයෝ සාමාන්‍යයෙන් දෙන්නෙක් ඉන්නවා. හරිද? එතකොට p කියලා කියන්නේ ප්‍රමුඛයා, q කියලා කියන්නේ නිලීනයා. එහෙම දෙන්නෙක් ගහණයක ජීවත් වෙනවා. හරිද? එතකොට අපි මෙතෙන්දී විෂම යුග්මකයා හඳුන්වන්න පාවිච්චි කරන සංකේතය තමයි 2p q කියලා කියන්නේ. හරිද? 2p q කියලා කියන්නේ. හරිද? එතකොට ඔය හැම එකක්ම ඇප්ලයි කරගෙන ගානට ඔලුව දාගන්නයි ඕනි ඈ. ගානට ඔලුව කතන්දර දාගන්නයි ඕනි. මෙතෙන්දී හાર્ඩ් අර සෑහෙන ලොකු තියරියක් එක්ක ගාන හදන්න යන්නේ නෑ මම. මම ඔයාලට මේ සරල කතාවක් කියා දෙන්නේ. එතකොට හාඩි සහ වයින්බර්ග් තියරි පොතේ එයාලා කියනවා ගහණයක් පරිණාමණය නොවෙනවා නම් එයාලා කියනවා මෙන්න මේ වගේ වෙන්න ඕනි කියලා. ඒ කියන්නේ සිම්පල් p වර්ගය. ඒ කියන්නේ ප්‍රමුඛ සමයුග්මකයාගේ සංඛ්‍යාතය. ප්‍රමුඛ සමයුග්මකයාගේ සංඛ්‍යාතය එකතුව, විෂම යුග්මකයාගේ සංඛ්‍යාතය එකතුව, නිලීන සමයුග්මකයාගේ සංඛ්‍යාතය එකතුව සමානයිලු 1යි. මේක තමයි හාඩි වයින්බර්ග් තියරියේ තියෙන ගාන. හරිද? ඒ කියන්නේ සමීකරණය. එතකොට පළවෙනි සමීකරණය මේක, දෙවෙනි සමීකරණය මේක. ඔය සමීකරණ දෙක ඇප්ලයි කරලා තමයි අපිට ගණන් හදන්න තියෙන්නේ ආදේශ කරලා. එතකොට මෙතන හැමතිස්සෙම මතක තියාගන්න මේ ජීවීන් තුන් දෙනාගෙම අපි මේ highlight කරලා තියෙන පුතේ ගාන නෙමෙයි, ප්‍රමාණය නෙමෙයි, සංඛ්‍යාව නෙමෙයි, සංඛ්‍යාතය. හරිද? මේ තුන් දෙනාගෙම අපි හඳුන්වලා තියෙන්නේ සංඛ්‍යාතය. නිලීන ඇලීලයක සංඛ්‍යාතය හඳුන්වන්නේ එක අක්ෂරයකින්. ඒ අක්ෂරයේ වර්ගයෙන් තමයි ඒ නිලීන ඇලීල දරන ජීවියව හඳුන්වන්නේ. හරිද? නිලීන සමයුග්මකයාගේ සංඛ්‍යාතය q වර්ගය. ප්‍රමුඛ සමයුග්මකයාගේ සංඛ්‍යාතය p වර්ගය. විෂම යුග්මකයාගේ සංඛ්‍යාතය 2pq. මෙතෙන්දි ගානක් දුන්නාම ඔයාලා හැමතිස්සෙම බලන්න ඕනේ මේ ගානේ කියලා තියෙන්නේ ප්‍රමුඛ සමයුග්මකයාද, නිලීන සමයුග්මකයාද, විෂම යුග්මකයාද, එහෙමත් නැත්නම් ප්‍රමුඛ ඇලීලයේ සංඛ්‍යාතයේද, නිලීන ඇලීලයේ සංඛ්‍යාතයේද කියලා. ඒක තීරණය කරලා අපට මේ සමීකරණ දෙක දාලා ගණන් හදන්න පුළුවන්. හරි.
ඔය කියා දීපු සමීකරණ ටික දාලා මේ වගේ ගාණක් දුන්නොත් ඔයා කොහොමද MCQ එකකට මේක ඇප්ලයි කරගන්නේ කියලා. එතකොට කවුරුත් ආගෙන් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට MCQ ගණන් අහන්නේ මෙන්න මෙහෙම මේ ගහණේ කි එහෙම අහන්නේ මේ වගේ ගණන් තමයි අහුවක් අහන්න බලන්න. එක්තරා රෝගයකට හේතු වන්නේ ඒනම් නිලීන ඇලීලයයි. එහෙනම් මේ දත්ත ටික හොඳට බලා ගන්න ඕනේ. මෙතන A කියලා කියන්නේ පුතේ නිලීන ඇලීලය. හරිද? නිලීන ඇලීලය. දැන් ඔයා හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ මේ අහන්නේ මොකද්ද? මේ දීලා තියෙන දත්තය මොකද්ද කියලා. නිලීන ඇලීලය තමයි දීලා තියෙන්නේ. නිලීන ඇලීලය කියලා කියන්නේ හාඩි-වයින්බර්ග් සමතුලිතතාවයට අදාළව සමයුක්මකයා නෙමෙයිනේ. නිලීන ඇලීලය දීලා තියෙන්නේ. එහෙනම් මේක Q වර්ගය වෙන්න විදිහක් නැහැ. දීලා තියෙන්නේ Q කියන කෙනාව. නිලීන ඇලීලය. තනි කෙනෙක් ගැන ඇලීලයක් ගැන. ඒක තමයි Q කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා එම නිලීන ඇලීලේ සංඛ්‍යාතය 0.2යි. ඒ කියන්නේ මේ ගහණේදී මේ ගානේ දීලා තියෙන හින්ට් එක තමයි Q කියන ඇලීලේ සංඛ්‍යාතය. හරිද? 0.2යි. එතකොට අහනවා එම ගමේ සිටින නිරෝගී විෂම යුග්මකයන්ගේ ප්‍රතිශතය කීයද කියලා තමයි අහන්නේ. ඒ කියන්නේ 2pq ප්‍රතිශතයකට දාලා කීයද කියලා තමයි අහන්නේ. හරි. අපිට තියලා තියෙන එක හින්ට් එකයිනේ. ඒ තමයි නිලීන ඇලීලේ සංඛ්‍යාතය. මම ඔයාලට කියා දීපු විදිහට පළවෙනි සමීකරණේ දාලා ප්‍රමුඛ ඇලීලය හොයාගන්න ඕනේ. මොකද අපිට හොයන්න තියෙන්නේ 2pq ගේ ප්‍රතිශතයනේ. එතකොට 2pq ගේ ප්‍රතිශතය හොයන්න නම් අපිට අනිවාර්යෙන් q විතරක් තිබිලා බෑ. නේද? q විතරක් තිබිලා බෑ. අපිට අනිවාර්යෙන් p ත් හොයාගන්න වෙනවා. එතකොට මොකද්ද කරන්නේ? මේකට ඇප්ලයි කරනවා පුතේ අපි මෙන්න මේ p ධන q කියන p හොයාගන්න සමීකරණය. හරිද? ඔය සමීකරණය හොයාගත්තා. එතකොට මොකද්ද කරන්නේ? q අපිට ඉන්නවා 0.2යි සමානයි 1යි ධන p. එතකොට අපිට ඕනේ p ව. එහෙනම් p ගේ අගය කීයද? 0.8යි. හරිද? එහෙනම් ඔන්න අපිට p ව හොයාගන්න පුළුවන් වුණා. හරි. මම චුට්ටක් මේක මකලා මේ පැත්තෙන් ලියන්නම්. මොකද මේ සමිස්සරට ගමන් ගන්න ඕන නිසා සමීකරණෙ මෙතෙන්ට ගමු. p ධන q සමානයි 1යි. q ඉන්නවා අපිට p ගන්න නම් එකෙන් 0.2 අඩු කරන්න වෙනවා. අගේ 0.8යි. හරි. අපි p හොයාගත්තා. එහෙනම් දැන් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ගාව p අගයක් තියෙනවා, q අගයක් තියෙනවා. දැන් අපිට ආදේශයක් විතරයි යන්න තියෙන්නේ. 2යි pq ගේ අගය හොයන්න මොකද්ද කරන්න තියෙන්නේ? pq මෙන්න මේක හොයාගන්න මොකද්ද කරන්න තියෙන්නේ? මේක ආදේශ කරන්න. දෙක වැඩි කිරීම වරහන් ඇතුලේ p ට අදාළව 0.8යි. මම ඔයාලට මේ කිසිම දෙයක් නොදන්න ළමයි කියලා හිතාගෙන තමයි උගන්වන්නේ. ඊට පස්සේ q ට අදාළ අගය 0.2යි. හරිද? 0.8යි 0.2යි වැඩි කරාම 0.16යි. ඒක දෙකෙන් වැඩි කරාම 0.32යි. හරිද? 0.32යි. ඔන්න ගාන. දැන් අපිට මේකේ අහන්නේ ප්‍රතිශතයක් නේ පුතේ. එහෙනම් අපි මොකද කරන්නේ? මේකේ 100% බලනවා. එහෙනම් අපට අදාළ උත්තරේ දෙන්නේ 132යි. හරි නේද? ඔන්න ඔහොමයි පුතේ හාඩි-වයින්බර්ග් වල ගණන් හදන්නේ. මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. තව එක ගණනක් බලලා මේක හැමතිස්සෙම මේ ගාන හදනකොට ඔයා හැමතිස්සෙම මීටර කරගන්න ඕනේ මොකද දන්නවද? හැමතිස්සෙම කල්පනා කරන්න ඕනේ මේ අහලා තියෙන්නේ කියලා තියෙන්නේ Qද Q වර්ගෙද Pද P වර්ගෙද කියලා. හැමතිස්සෙම ගානක ඇලීලය ගැන නම් කියන්නේ ඒක එක්ක ප්‍රමුඛද නිලීනද කියලා බලන්න ඕනේ. විශේෂයෙන් ওই මෙන්ඩලීය නොවනාවේනියේ තියෙන මෙන්ඩලීය මානව ප්‍රවේණියේ තියෙන තත්ත්වයන් එහෙම ඔය කම්බුලවල ගැසීම නිලීනද ප්‍රමුඛද කියලා එහෙම පොඩ්ඩක් දැනගෙන තියාගන්න. ඒ වගේම ගාන අහන්න පුළුවන්. එතකොට ඔයාට නිලීනියා කවුද කියලා කියන්නෙත් නෑ. හැමතිස්සෙම ගානදි බලන්න ඕනේ Qද P Q වර්ගෙද Pද P වර්ගෙද දීලා තියෙන හින්ට් එක කියලා. මෙතෙන්දි කිව්වනම් පුතේ ඇලීලේ සමයුක්මකයා මෙහෙමයි කියලා. ඒ කියන්නේ නිලීන සමයුක්මකයාගේ සංඛ්‍යාතය මෙහෙමයි කියලා ගානක් දුන්නා නම් එහෙනම් ඒ දෙන්නේ Q වර්ගය. හරිද? මෙතන දීලා තියෙන නිලීන ඇලීලේ සංඛ්‍යාතය. එහෙනම් ඒක Q. අනිවාර්යෙන් සමයුක්මකයාගේ ඊට පස්සේ විෂම සමයෝගී ජීවියාගේ කියලා වගේ දුන්නා නම් නැත්තම් මේ පුද්ගලයාගේ සංඛ්‍යාතය කියලා කිව්වනම් හැම වෙලාවෙම අර බහුවචන වෙනවා. ඒ කියන්නේ අපේ ඇලීල නෙමෙයි. ඇලීල යුගල ගැන තමයි කතා කරන්නේ. අන්න ඒක මතක තියාගත්තා නම් ගණන් හදන එක easy. තේරෙනවා ඇති කියලා මං හිතනවා. කමෙන්ට් එකක් දාගෙන යන්න ඕනේ. තව එක ගණනක් බලලා chapter එක close කරමු. හරි. බලන්න මේ ගණන දිහා. ඇලිභාවයට හේතු වන්නේ නිලීන ඇලීලයක් කියලා කියනවා. ප්‍රමුඛ ඇලීලේ සාමාන්‍ය සමක් දරන අතර එම පුද්ගලයන්ගේ සංඛ්‍යාතය 0.09ක් කියලා කියනවා.
මෙම ගහනේ විෂම යුග්මකයන්ගේ සංඛ්‍යාතය සොයන්නලු. දැන් ඔයාගේ ඔළුවට ඩෝන් ගාලා පත් වෙන්න ඕනි මොකද්ද? මේ කියලා තියෙන්නේ 0.09 කියලා තියෙන්නේ ප්‍රමුඛ කියන වචනේ හින්දා අපි දන්නවා p කියලා. සිම්පල් p කියලා තියෙන්නේ p ද නැත්නම් p වර්ගයද? p වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඇලීල වෙන්න ඕනේ. p වර්ගය වෙන්න නම් ඇලීල අඩංගු ජීවියා වෙන්න ඕනේ. නැත්නම් සමයුග්මකයා කියන වචනේ එන්න ඕනේ. මේකේ කියලා තියෙන්නේ එම පුද්ගලයන්ගේ සංඛ්‍යාතය. එහෙනම් මෙතන කතා කරන්නේ ජීවියා ගැන. මේ ප්‍රමුඛ ඇලීලේ අඩංගු පුද්ගලයන්ගේ සංඛ්‍යාතය තමයි 0.9 කියන්නේ. එහෙනම් ඔයාට මතක් වෙන්න ඕනි මේ කියන්නේ පුතේ p වර්ගය ගැන. හරිද? p වර්ගය තමයි 0.09 කියලා කියන්නේ. හරිද? එතකොට ඔයා මේකේ වර්ග බලන්න ඕනේ. වර්ගමූලය බලන්න ඕනේ. එහෙනම් අපිට p කීයද කියලා බලන්න අපි මොකද්ද කරන්නේ? p ගන්නවා මෙයාගේ වර්ගමූලේ 0.3යි කියලා. හරිද? එහෙනම් ඔන්න අපි p හොයාගත්තා. හරිද? දැන් අපට ඕනි කාවද? q හොයා ගන්න ඕනි. හේතුව මොකද්ද? විෂම යුග්මකයක් ගැන තමයි අහන්නේ. එහෙනම් අපිට මේකේ අපිට අහන්නේ ප්‍රතිසංඛ්‍යාතයනේ අහන්නේ. ඒ කියන්නේ 2pq කීයද කියලා තමයි අහන්නේ. හරිද? එහෙනම් p හොයාගත්තා නම් මේක ඇප්ලයි කරනවා p ධන q කියන සමීකරණයට. p 0.3යි එකතු කිරීම q මම මේ හරිය සරලව කියා දෙන්නේ. එහෙනම් q සමානයි කීයද පුතේ? 0.7යි. හරිද? හරි. අහන්නේ 2pq. එතකොට 2 වැඩි කිරීම 0.3 වැඩි කිරීම 0.7නේ. එතකොට මෙහෙම තමයි එන්න ඕනේ. මේකේ අගය බලන්න අපිට 2pq ගේ ප්‍රතිශතය බලන්න පුළුවන්. අගය ගත්තාම මේක දෙකෙන් වැඩි කරාම කීය දෙන්නේ පුතේ අපිට? 0.4යි 2යි. ඔන්න අපි හොයාගත්තා 2pq ගේ සංඛ්‍යාතය. හාඩි වයින්බර්ග් ගණන් මහා අමාරු නෑ. හාඩි වයින්බර්ග් ගණන් හරි ලේසි. ඒකින් හින්දා ඔයාට මතක තියාගන්න තියෙන එකම පොයින්ට් එක තමයි ගානේ කියන්නේ p ද q ද කියන එක. හරිද? ඒ විතරක් නෙමෙයි p වර්ගෙද q වර්ගෙද කියන එක. ඉතින් ඔන්න ඉතින් අවබෝධය තියෙනවා නම් හාඩි වයින්බර්ග් ගණන් හදන්න හරිම ලේසි. කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් 2026 දරුවන්ගේ ඔන්ලයින් රිවිෂන් පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. ඒක හරිම වෙනස් විදිහකට තමයි අපි කරගෙන යන්නේ. ඉතින් මෙච්චර මේ දවස්වල සෑහෙන්න හොයන ක්ලාස් එක බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔයාලටත් ආරාධනා කරන 2026 දරුවන්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න. දැම්ම ඉඳන් සම්බන්ධ වෙන්න. මොකද අන්තිම කාලේ දඟලලා විභාගෙට ලෑස්ති වෙනට වඩා දැම්ම සූදානම් වෙන එක වඩා හොඳයි. එහෙනම් නම්බර් 11 අපි ඔන්ලයින් ක්ලාස් එක පටන් ගන්නවා. ඊට කලින් අපිට මේ පහත දැක්කන නම්බර්ස් වලට මැසේජස් දාන්න. ඒ වගේම මේ ගෲප් වලට සම්බන්ධ වෙන්න. මේ වගේ තවත් ඉස්සරහට වැදගත් වීඩියෝස් ගොඩක් මගේ channel එක ඔස්සේ බලන්න පුළුවන් ඔයාලට. subscribe කරලා තියාගන්න. ඉතින් ඔහොමයි A-level bio මහා අමාරු දෙයක් නෙමෙයි. A-level bio කියන්නේ ගොඩක් ලේසි දෙයක්. හරියට නූලට පොයින්ට් එක ඔලුවට දාගත්තොත් මේක කරන්න පුළුවන්. ඉතින් මම මේ සම්පූර්ණ ගණන් ටික හදලා දුන්නේ හරීම සරල විදිහට ලොකු සිද්ධාන්ත වලට යන්නේ නැතුව දරුවෙක්ට තේරෙන්න තමයි මේ කතන්දරේ කියා දුන්නේ. ඒකින් හින්දා මේ තීනත් දැනුමින් අපිට හාඩි වයින්බර්ග් ගණන් හදා ගන්නවා කියන එක මහා දෙයක් නෙමෙයි. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. හෙට අපි රිවිෂන් එක ගැන කියන වීඩියෝ එකක් channel එකට අප්ලෝඩ් කරනවා.